ඔන්න ඉතින් ඔයාලව අදත් වෙනස්ම විදිහේ වීඩියෝ එකකට තමයි මම මේ එකතු කරගන්නේ. අපි ගියා නාපෝලි. ඉතින් නාපෝලි ගිය පටන් ගැනීම තමයි ඉතින් රෝම් වල ස්ටේෂන් එකේ බුලට් ට්‍රේන් එකේ තමයි ගියේ ඊතලෝ කියලා. ඉතින් ඔන්න යන මග මෙන්න මේ විදිහට ලස්සනට මම වීඩියෝ කරගත්තා. පොඩ්ඩක් බලන්නකෝ. පැයට කිලෝමීටර් 300ක වේගෙන් තමයි ගියේ. ඔන්න ඒකත් ඉතින් පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. ඉතින් අපි රෝම් වලින් පිටත් වෙනකොටම මේ විදිහට පැකට් කරපු රෙඩිමේඩ් සෑන්ඩ්විච් එකක් ගත්තා. ඉතින් වර්ග කීපයක්ම තිබුණා. මේක බේකන් ඒ වගේම චිකන් එක මයොනීස් දාපු සෑන්ඩ්විච් එකක්. ඉතින් 3 දෙනාම ගත්තා. ඒ වගේම රෙඩිමේඩ් කෑම එතන කුස්කුස් ඒ වගේම සැලඩ් පළතුරු කෑලි කපපුවා ඒ වගේ බත් වර්ග ඉතින් ඒ වගේ සැලඩ් හූල් කරපු කෑම ගොඩක් තිබුණා ගන්න. විශේෂයෙන් කියන්න ඕනේ මේ මොකද තියෙන්නේ. ඔන්න නාපෝලි කිට්ටු වුණාම මේ පේන කන්ද හරිම විශේෂයි. මොකද්ද මේ විසූවියස් ගිනි කන්ද. ඉතින් ඔන්න ස්ටේෂන් එකටත් ආවා. ස්ටේෂන් එක තමයි මේ නාපෝලි වල. ඉතින් ඔන්න ඔතනින් එළියට ආවා. අපි ඉන්න කිට්ටුව, ඒ කියන්නේ අපි ස්ටේෂන් එකට කිට්ටුව තමයි Airbnb එක ගත්තේ. ඉතින් ඔන්න ඒක හොයාගන්නත් ඕනේ. පොඩ්ඩක් බලමු නේද? ඉතින් ඔන්න කෝල් කරලා බලලා අපි තියෙන තැන හොයාගත්ත ස්ටේෂන් එක කිට්ටුවම තමයි ඉන්න තැන තියෙන්නේ. ඉතින් පස්වෙනි තට්ටුවට යන්න ඕනේ. බලන්න අර හරි පරණයි. ඉතින් ඇත්තටම මේ යන්නත් බය හිතෙන තරමට මේ හරිම පරණයි ඒ ලිෆ්ට් එක. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති. මේ ඉතින් 3 දෙනාම යන්න හැදුවත් ඊට පස්සේ පුතා එළියට ආවා. මොකද පොඩි ඉඩක් තිබුණේ. ඒක වැඩ කරෙත් නැහැ උඩට යන්න. ඉතින් බර වැඩි වුණාම ඒක යන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඒක නිසා පුතා එළියට ආවා. අපි දෙන්න තමයි ඉතින් උඩට යන්න ඒක ඇතුළු උනේ. ඉතින් ඔන්න ඇතුළට ගිහිල්ලා ඒක ප්‍රෙස් කරා මේ වැඩ කරේ නැහැ. මොකක් හරි හරියට දොර වැහිලා නැහැ වෙන්න ඕනේ. ඉතින් අපි අමාරුවෙන් මම ඔන්න පස්වෙනි තට්ටුවටම පාඩි පෙළට ඇවිල්ලා තමයි නැගගෙන උඩට ආවේ. Poi ne avete un'altra simile, però più grande, ok? Per il portone principale giù. E questa chiave qui che è proprio più grande per la porta a quel punto piano, d'accordo? Okay. Per quanto riguarda il portone principale giù, io non vi consiglio di utilizzare la chiave perché alcuni clienti ci dicono che è un po' difettosa. Utilizzate il badge. ඔන්න ඉතින් රූම් එකේ හිටියේ චයිනා බොයි කෙනෙක්. ඉතින් එයා විස්තර කියන ගමන් මම රූම් එක මෙන්න මේක තමයි රූම් එක. ඉතින් බාත් රූම් එක ඒකේ තේ හදාගන්න ඒ විතරක් තිබුණා. ඉතින් උදේට ඒ කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එක ඒගොල්ලෝ දෙනවා. ඔන්න බාත් රූම් එකේ ජනේලෙන් එළියට ආපුවාම ඒ කියන්නේ එතන දොරක් දිගට ජනේලෙ හදලා තිබුණේ දොරක් වගේ. එහෙම නාපෝලි ටවුන් එක එහෙම තමයි පෙනුනේ. ඉතින් ඔන්න අපි එතන බෑග්ස් තියලා අවශ්‍ය බෑග් එක අරගෙන නාපෝලි වල කියන්නේ ගැරිබාල්දි වල තමයි මෙතන ස්ටේෂන් එක මෙට්‍රෝ ස්ටේෂන් එක. ඉතින් මෙතනින් පිටත් වෙන්න ඕනේ. මෙතනින් යන්න ඕනේ මේ ඒ කියන්නේ තිබුණා ස්ටේෂන් 4ක් විතර යන්න ඕනේ දාන්තේ වලට. එතන තමයි සිංහල කඩ එහෙම තියනවා කියලා ආරංචි උනේ. ඒ වගේම පීසා ස්ට්‍රීට් ෆුඩ් ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ කෑම කඩ ඒ පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මෙට්‍රෝ එකත් ආවා. ඉතින් ඒකට අපි නැගගත්තා යන්න. බලමුකෝ මේ පැත්ත කොහොමද කියලා. දාන්තේ වලටම ගියේ නැහැ. ඊට කලින් මට මතක නෑ නම. මේ මෙට්‍රෝ ස්ටේෂන් එක හරි විශේෂයි. ඉතින් හරිම ලස්සනයි වගේම ප්‍රසිද්ධයි. ඒක මාබල් වලින් තමයි මේ අලංකාරවත් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න එතනින් තමයි බැස්සේ. දාන්තේ වලට එතන ඉඳලා පයින් යන්නත් පුළුවන්. ඔන්න ඉතින් මේ ප්‍රදේශය තමයි මේ. පොඩ්ඩක් ඇවිදලා බලමු නේද? Carlo bello.
ඒගොල්ලෝ කරන්නේ ඒක අපේ නිවුස් පේපර් එකක් වගේ එක හදනවා. කොහොමද? ඉතින් ඔන්න මෙතන මේ හරි ලස්සනයි බලන්න අපේ ෆොටෝස් දෙකක් ඒ වෙලාවෙම ගහලා පරණ පත්තරයකට දාලා වගේ ඔන්න විශේෂ කියන්නේ මතක සටහනක් විදිහට මේක දෙනවා. ඉතින් ගන්න පුළුවන් යුරෝ 5ක් වගේ මුදලකට තමයි ඉතින් මේක ගත්තේ. දෙකම ඉතින් ගර්ල් කෙනෙක් තමයි එතන ඒක කරන්නේ. ඉතින් බලන්න පුංචි පුංචි දේවල් උනත් නේද? ඉතින් හරි ලස්සනයි ඒ දේවල්. මෙතන පොඩි විශේෂම පොඩි නෙවෙයි ලොකු විශේෂම දෙයක් තියෙනවා. දියේගෝ මරඩෝනා කියලා මේ ප්‍රොෆෙෂනල් ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් ආජන්ටිනා. ඉතින් එයාගේ සමරු සටහන් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ එයාගේ තරුණ කාලේ පින්තූර, ඒ වගේම ටී-ෂර්ට්, ඒ වගේම ස්ටැචුස් ඉතින් මේ ලේන් එකේම ඒවා තමයි තිබුණේ. ඉතින් පොඩ්ඩක් උඩට ඇවිදගෙන යන ගමන් ඔන්න මගේ පුරුද්දක් විදිහට අර නාපෝලි කියලා තිබුණේ මැග්නට් ෆ්‍රිජ් එකේ අලවන මේ මැග්නට්ස් මම ඉතින් හැමතැනින්ම නගරවලට විශේෂයෙන් ගියාම ගන්නවා. ඉතින් දැන් මෙතන ඔන්න තියෙනවා මේ අපි බාර් එකකට ගියා. ඉතින් මම ගත්තා ලෙමන් කේක් එකක්. පුතා ගත්තා පිස්තාකියෝ දාපු පොඩි පුඩින් එකක්. ඒ වගේම මේක නම් රම් වලින්. ඇත්තටම මේ පීසා බබා කියලා කොයිද තිබුණේ මට මතක නෑ නම. මේ ඒක රම් වලින්ම තමයි ඒක ලික මේ වලින් හදලා තිබුණේ. ඔන්න ඉතින් මේ පැණි රස කෑම ගොඩක් විට තියෙන්නේ මේ පැණි රස කෑම තමයි ඒගොල්ලන්ගේ දෝල්ච කියලා කියන්නේ. ඉතින් බාර් වල කැෆේ එකක් බොන ගමන් කන්න මේ ක්‍රීම්, මේ වගේම පිස්තාකියෝ, චොක්ලට්, ඒ වගේම ඩෝනට්ස් තියෙනවා. ඉතින් ඔන්න ওই විදිහට මම මේ ටික වීඩියෝ කරගත්තා. නෑ මම මේවා කරනවා පෝස්ට් කරනවා. What again, man? Slushies. මාර සුවඳයි යා. කාගාව හරි මාර සුවඳයි. අල්ලග. නෑ ගියේ. ඔන්න ඉතින් මෙතන තමයි පියාසා එක. ඉතින් මෙතන තමයි ඇත්තටම ස්ට්‍රීට් ෆුඩ් සෑහෙන්න තිබුණේ. එක පෙළටම ඉතින් ඒ පැත්තේ මෙතන තමයි දාන්තේ කියන්නේ. ඉතින් ඇවිදගෙන ආවා. අපි කිව්වා කලින් ස්ටේෂන් එකකින් බැස්සා කියලා. ඉතින් ඔන්න එතන මං කරපු වීඩියෝ ටික තමයි මේ. මෙතන තිබුණෙත් ඒගොල්ලන්ගේ පේස්ට්‍රි, ඒ වගේම චීස් කේක්. එතන ඊට පස්සේ එහා පැත්තේ තිබුණා මම පෙන්නන්නම් ඒ වගේම බලන්න මැකරෝන්ස්ම තිබිච්ච තැනක් තිබුණා. අම්මෝ පාට වර්ග සහ ඇත්තටම මේ වර්ග ගොඩකින් මං හිතන්නේ මේ ඔන්න තියෙනවා එහා පැත්තේ. ඉතින් ලංකාවේ කෙනෙක් තමයි ඔයතන හිටියේ. ඉතින් මේ වරගන්න පාට ගොඩකින් වර්ග ගොඩකින් තිබුණා. ඉතින් ඔන්න මේ මෙතන තිබුණා මෙතන තනිකරම බාබකියු. ඒ කියන්නේ මේගොල්ලන්ගේ සල්සිච්ච කියන්නේ මේ ඉටලියන්ස්ලාගේ සොසේජ් එකක් විශේෂ. ඉතින් ඒවා තමයි මෙහා පැත්තෙම දාලා තිබුණේ. බාබකියු තමයි ඇත්තට මෙතන වැඩිපුරම තිබුණේ. ඉතින් මේගොල්ලන් බෙල් පෙපර්ස් උත් දානවා මේ ඔයගොල්ලන් දකින්න නැති බාබකියු මැෂින් වලට. ඔන්න ඉතින් නම. ඉතින් මම මේ විදිහට පෙන්නගෙන යන්නන්නේ. මෙතන තිබුණා මේ ඇමරිකන් බියර් ෂොප් එක. කියන්නේ ඒගොල්ලන්ගේ තිබුණේ ඇමරිකන් බියර් විතරයි. මේ ඔන්න එකත් බලන්නකො. ඉතින් පොඩ්ඩක් අරන් ඒ කියන්නේ ඉස්සල්ලා මේක නම් නිකන් දුන්නේ. ඉතින් හරි හිතවත් ඒගොල්ලෝ. ඉතින් හොඳට කතා බහ කරා. ඉතින් ඇමරිකන් බියර් එකක් very authentic ඇමරිකන් බියර් එකක් පුඩිය එක්ස්පීරියන්ස් කරන්න ඕනේ නම් yeah baby මේක තමයි කියන්නේ. කොහොමද කියන්නේ? tutti e due la mega double IPA questo come si chiama? My Day IPA ingredienti sì speciale perché un po' fresco ඔන්න මෙතන තිබුණේ මොකද දන්නවද? මෙතන
මේ ලොකු තාච්චියක ඒගොල්ලන් බලන්න වතුර දාන හැටි මේ සීෆුඩ් විතරයි තිබුණේ. සීෆුඩ් වලින්ම ඒගොල්ලෝ සුප් එකක් විදිහට එතන හදා හිටියේ. ඉතින් ඒක තමයි තිබුණේ. මෙතනත් ඉතින් සාමාන්‍ය විදිහට බාබකියු එකක්. ඒ වගේම මෙතන ඉන්දියානු ෂොප් එකක් තමයි තිබුණේ. ඉතින් සමෝසා ඉන්දියන් කෑම ඒගොල්ලන්ගේ ස්නැක්ස් තමයි මෙතන තිබුණේ. මේ රෝමේ කොත්තු වගේ 3ක් විතර ඇති ඉතින් ඔන්න ලංකාවේ කෙනෙක්ගෙන් ඇහුවාම මෙන්න මේ සිංහල කඩේට ගිහිල්ලා කෑම ගන්න කිව්වා ගොඩක් රසයි කියලා. ඉතින් රයිස් එකක් ඒ වගේම කොත්තුවක් ගත්තා. චිකන් කොත්තුවයි චිකන් රයිස් එකයි යූරෝ 13 ගානේ තමයි වැටුනේ. ඇත්තටම 4 දිනකට විතර කන්න ඇති එකක්. ඔන්න ඉතින් පල්ලෙහෙන් මෙන්න මේ පේස්ට්‍රි එකකුත් ගෙනාවා. මේකටත් වතුර පුරව ගත්තා. ඉතින් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න දෙන්නත් එක්ක මම නම් බැස්සේ නැහැ. ඉතින් ඔන්න ඒවත් රෑට කන්න ගත්ත ගමන් පල්ලෙහා මෙන්න මේ විදිහට තමයි පෙනුනේ. ඉතින් ටිකක් රෑ වුණාමත් නගරේ ටිකක් කාර්ය බහුල තත්ත්වයේ තිබුණා. ඇෆ්‍රිකන්ස්ලා තමයි ඉතින් පල්ලෙහා ගොඩක්ම හිටියේ. ඉතින් ඇවිදලා මහන්සි නිසා ඔන්න එදා දවස ওই විදිහට ඉවර කරා. අනිත් කොටසෙන් පහුවෙනිදා යන්නේ කොහෙද කියලා බලමු. දෙවනි කොටසෙන් ආපහු වීඩියෝ එකකින් හම්බෙමු.